සුබ දවසක් තිබුණාට සිනමන් අමුඩි කොට දවසේ මේ වීඩියෝ එකක් දෙන්න කරනවා. ඇත්තටම මේ පැලපහේ සිස්ටම් එකේදී මුලින්ම දෙයක් කරනවා සිනමන් අමුඩි YouTube channel එක subscribe කරලා share කරලා ගොඩක් දෙනෙක්ට ඒ කියන්නේ මේ සිස්ටම් වලට යන්න කියලා ඔයගොල්ලෝ يعني share නොකරත් කටින් හරි ගන්න මේ හොඳ මේ විදිහකින් සාමාන්‍ය අක්කරගෙන ලොකු කුරුඳු කිලෝ ප්‍රමාණයක් තලා ගන්න පුළුවන් කියලා. හරි. ඒතකොට දැන් මේ ගස් මම කොහොලාට අඩි 15ක් විතර උස යවනවා කියලා. ඒකේ දැන් පෙරහුරුවක් කරන්න දැන් හදන්නේ. මොකෝ ගොඩක් කට්ටිය ඉඩම් වලට ගියන් පස්සේ මම ඉඩම් වලට ගියන් පස්සේ ඉඩම් ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් නොදැනුවත්කම නේ දැන් අපි හැමදේම කියලා දෙන්න ඕනේ A to Z හැමදේම දන්න ඕනේ. දැන් කෙහෙල් ගහකට සාමාන්‍යයෙන් කෙහෙල් ගහේ පැලේ හිටවල වෙලා හරි පැලේ හිටවල ලොකු වුණාම පස්සේ කැනක් අහම කැන බර වුණාම තමයි අපි ඒකට කරුවක් ගහන්නේ. මොකද නැත්තම් ගහ වැටෙනවා අනිවාර්යයෙන්ම. හරි. ඒ වගේ කුරුඳු පඳුරටත් අනිවාර්යයෙන්ම මේ ආධාරකයක් දෙන්න ඕනේ ගහ ශක්තිමත් නැත්තම්. හරි. ඉතින් මේ දැන් සාමාන්‍ය මේ බකට් පහ දාපු පැලවල නුහුරු පැහැලා තියෙන්නේ. නුහුරු පෑස්සට පස්සේ සාමාන්‍යයෙන් පඳුරු දළු දාන්න බර වෙනවා හතර පැත්තට මේ හතර අතේ යනවා මේ ගස්. එතකොට අරෙන් මෙහෙන් ගිරි දානවා. ඒකින්ද මේවට මේ සාමාන්‍යයෙන් ගස් ශක්තිමත් වෙනවා විතරයි ඕනේ. ඊට පස්සේ ආධාරක ඕනෙම නැහැ. දැන් මේ අර නුහුරු පෑස්සම සාමාන්‍යයෙන් අඩි 6 7 උස යනවා. උස ගියාම මේ පිනි වැටිලා වර්ෂාවම මෙහෙම පාත් වෙනවල පේනවනේ. වරදින් ගස් අපට ඕනෙද හදාගන්න බෑ. හරි. ඒ නිසා මෙතන නෝ ඒක තව එකක් තමයි නුහුරු පෑස්සට පස්සේ මේ පඳුරු දැන් මේ බකට් පහ වල පේනවනේ. හරි. බකට් පහ හිටුවම පස්සේ මේ එක බකට් එකක් මේ එක බකට් එකක් මැද එක බකට් එකක් මේක බකට් එකක් මේක බකට් එකක්. ඒක ගස් කෑලි අපිට සාමාන්‍යයෙන් 18ක් 20ක් තියෙන මේ පඳුරේ. හරි. ඒතර අපිට තාම අපි මේක කරලා තියෙන්නේ අනුමත කරලා තියෙන ගස් කෑලි 16ක් විතර තමයි සාමාන්‍ය උතර හැයිලා තින්නේ. හරි. දැන් මේ ගස් කෑලි 7 තමයි. ඒක අපි තීරණය ගන්න ඊළඟ නුහුරු පැහැමේ තමයි මේක තීරණය ගන්න. ඒතර මේ මුලින් තියෙන චූටි පැල ඔක්කොම අයින් කරන්න ඕනේ. මුකුත් තියන්න බෑ. මේ ගහ මුලවත් කිසිම රොඩක් මුකුත් තියන්න බෑ. මොකද හොදේ මේ පොළොවෙන් මේ සාමාන්‍යයෙන් පැල මතුවෙන හින්දා. හරි. ඒක නිතරම පඳුර විනු තියාගන්න. හරි. දැන් අපි මේ පඳුර ඇලවෙලා තියෙන මෙහෙම. හරි. මේකට ආධාරයක් නොදැම්මොත් දැන් ඕගොල්ලෝ නිකන් කටි මෙහෙම අල්ලලා බඳිනවා. බැඳලා පස්සේ වෙන්නේ මේ පඳුර මෙහෙම බර වෙලා මෙහෙම වැටෙනවා. ඇයි මොකද? ඒ කියන්නේ ශක්තිමත් නෑ මේ ගස් උස ගියාට තාම දැන් ඔයාලට තියෙන සාමාන්‍ය මේ උස මේ ගස් වල අඩි 7ක් 8කට වැඩි. දැන් අවුරුද්දයි මාස 2යි වෙන්නේ. හරි. ඒතකොට අපි මේක හැමදේම කියලා දෙන්න ඕනේ තමන් තේරුම් ගන්න. මොකද හවුදින් උඩ දෙනෙක් හැම දෙයක්ම අහනවා ඒ ටිසෙට්. ඒක හින්දා මේ පඳුර මේ පැත්තට බර වෙලා නම් අපි ගන්න ඕනේ. මේ බරලි මේ පැත්තෙන් තමයි අපි ආධාරකයක් දාගන්න ඕනේ. හරිද? ඊට මෙතනින් සාමාන්‍යයෙන් මේ පැත්තෙන් ගහට සාමාන්‍යයෙන් අඟල් 6ක් විතර මෙහෙන් අපි ඔයාලට වෙන සාමාන්‍ය මේ දියේ උස තත්ත්වේ මගේ ගානට සාමාන්‍ය මගේ ගානට තියෙනවා. හරි? ඒකට මේ කුණ්ඩුලියක් හරි ගිනිසිරෝ يعني ලාඩක් පනමන හිටවන්න යන්න එපා. බේරු දියපර දිනනවා ඒව අපිට හොරලා අරගත්තාම පස්සේ හිටවන්න ලේසි. හරිද? ඊට පස්සේ මේක අපි හොඳට එහෙම ඉඳලා මේ ගහ මුලට පොඩක් දාල වෙලා ෆස්ට් ලණුව. හරි. ඒ කියන්නේ මුලින්ම අපි දාන ලණුව අනිවාර්යයෙන්ම ඔය කියනදී යටින්. හරි. යටින් දා ගන්න සාමාන්‍ය අඩි 2.5 විතර සත්ත්වෙකි. ගොඩක් හද කරන්න එපා. හරිද? ගොඩක් හද කරන්නේ. හරි මේ ගානට. හරි. මේ ගානට මෙහෙම දාලා අනිවාර්යයෙන්ම මේක පහත වැටෙන මේකේ තව පොටක් ඔතන්න. හරි. ගොඩක් කඩේ රෙදි බටලින් ගැට ගහන ලාභයට ලේසියට මේක අනිවාර්යයෙන්ම අවුරුද්දක් තියෙන. ඒක නිසා මේ විදිහට ගැට ගහන්න. මොකද උදින් ලොකු මුදලක් යන්නේ සාමාන්‍ය තමන් කරනවා සාමාන්‍ය මුදලක් තමයි යන්නේ. ඒකින්ද ලණුම දාන්න. හරි. ඒක තමන්ට එන ආසය මේ හැදෙනවා දැක්කා. ඔයාලා තේරෙනවා මම දැන් මේක මුලින්ම වීඩියෝ වලට යන්නකෝ. හරි. ඊට පස්සේ මේ දෙවෙනි ලණුව මේ රිකිලි අස්සෙන්. හරි. මේ රිකිලි අස්සෙන් මෙන්න මෙහෙම. ඒ කියන්නේ අර එහා පැත්තට වැටිච්ච ගස් වල. හරි. දැන් ගොඩක් ගස් තියෙනවනේ. හරි. ඒක නිසා මේ රිකිලි අස්සෙන්. හරි. මෙහෙම දාලි වෙලා මේ බර වෙච්ච පඳුර. හරි. වැඩි සලකන්නේ මොකද මේ පඳුර ගොඩක් විශාල නිසා. හරි. ඒතර මේ ගස් අනමන වැටලා එහෙම තියෙනවා නම් ඒක පොඩ්ඩක් පිළිවෙලට හදා ගන්න. හරි. ඔයාලා පේන දැන් පඳුර ආපහු අර වගේම තමයි. හරි. මේකේ මෙහෙම දැම්මා. ලණු පොඩක් දාලු වෙලා එහෙම සාමාන්‍ය ගානට බඳිනවා. ඊට පස්සේ දැන් ඔයාලට පේන පඳුර ලස්සනයි. මේක මෙහෙම ගියාට වැටෙන්නේ නැහැ. ඒක ලස්සනයි පිළිවෙලයි. හරි. ඒක නිසා නිතරම අපි හැමදේම කියන්න ඕනේ දැන් මේ ගස් වලට අවුරුද්දයි සාමාන්‍ය මාස 2යි වෙන්නේ. හරි. ඉතින් මම කිව්වා මේක අඩි 15ක් උස යවනවා කියලා. අනිවාර්යයෙන්ම අඩි 15ට උස යවන කඳන් ඍජු කඳන්. හරි. මේ අපි නිතරම මේ ගස් වල හරි මේ තාම ලා පැල. හරි. මේවට දැන් අපි තාම දෙන යූරියා මිශ්‍ර පොරණ දෙන්නේ. හරි. ඉතින් දැන් මේ සැරේ ලබන අගෝස්තු වෙනකම්. හරි. දැන් පොර දාලා තියෙන අගෝස්තු වෙනකම් කිසිම දෙයක් සපයන්නේ නැහැ. ඊට පස්සේ අගෝස්තුවෙන් පස්සේ තමයි පොර වෙනස් කිරීමක් කරන්නේ. මොකද මේ කඳන් මහත් කරගන්න. හරි. ඉතින් මේ නිතර මේ කඳන් වලට හුලං වදින්න ඕනේ. හුලං වදින්න පස්සේ තමයි හැම ගහෙම තියෙන ගොර හැඬි භාවය නැති වෙන්නේ. හරි.
කුරුල්ලේ බය නැති වෙන්නේ. මේ ඊටාම සාර්ථකම අනිවාර්යයෙන්ම අපිට ගස් කෑලි 3ක් හෝ 4ක් කපන්න පුළුවන් පදනේ මුලින්ම. ඒ කියන්නේ ග්‍රෑම් 600ක් කිලෝ එකට ආසන්න ප්‍රමාණයක්. ගස් ලොකු වර්ධනය වුණොත්. ඉතින් කුරුඳු මේ වගේ කුරුඳු අක්කරයක් මම මොකද මේ අක්කරේම සම්පූර්ණ වල් තියෙන්නේ පැල පහර වල් තියෙන්නේ. වාට පේන සාමාන්‍ය මුළු වත්තම මේ වල් තියෙන ඒ විදිහට. හරි. ඒක නිසා වීඩියෝ බලන්න අපි හැමදාම ඔයගොල්ලෝ කියලා දෙනවා A to Z කියලා දීලා තියෙනවා. ඒක නිසා මේ විදිහට වවා ගන්න කුරුඳු අක්කරයක් ආයේ කුරුඳු කිලෝ 700-800ක් තරන්න පුළුවන් අනිවාර්යයෙන්ම තරන්න පුළුවන්. හරි. ඉතින් මේක මම කියන්නේ මම ආදරෙන් හදන වත්තක්. මේ ඒ විදිහටම ඒ වත්ත ලස්සනට තියෙනවා. හරි. එහෙනම් වීඩියෝ බලන්න වීඩියෝ ෂෙයා කරන්න. අපි A to Z හැමදාම කියලා දෙනවා. ඒ වගේම තව වීඩියෝ එකක් දෙන්නම්. දැන් හෙට ඉඳලා කුරුඳු තරන්න පටන් ගන්නවා. බලට ගත්තාම පස්සේ ඒකේ වීඩියෝ දෙන්නම්. එහෙනම් සුබ දවස් සියලු දෙනාට.